ගුණවතී මම යනවා බං. ඔබ දොර දැනෙල වහලා නිදාගනි. අරු කතා කරන්නේ දොර හැම අරින්නේ නැහැ. ඔය යන්නද? හොඳ එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න. ගුණවතී දොර අරපන් මං ආවා. එන්න. ගුණවතී කොම්බේ ගෑන තාමත් බුදිද? ගුණවතී නැගිටපන් බං. ඉස්කෝලේ මුර කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ටිකක් නිින්ද ගියානේ. හරි නැතුනොත් මන්නේ බා වක් කියන්න ඕන. මොකද ඔය විදිහට බලන්න. අනුතර විදිහට බලන්නේ. බලන්නේ ඔය සරව කාගේද බල? අනේ මේ ගුණේ අයගේ සරමානේ. ගුණේ අයගේ සරම කොහොමද තෝගේ කරට ආවේ? මේ දෙයනේ මේක නුනේ මේ ඊයේ මට වතුර 30ක් හදුනා. කාලගෙඩිය වතුර බින්දුවක්වත් තිබුණේ නැහැ. ඊට පස්සේ මම කලගෙඩියක් තරම් පිළිඳට ගියා. ගුණේ අයියා එතෙන්ට ඇවිල්ලා නාන්න කියලා. ඉතින් කියපන්. ඉන්න කොහෙද කියනකල්. ඊට පස්සේ පිළිඳ ගාවේදී මට සීතලක් හදුනා. ගුණේ අයියාගේ සරම ගලවල මට පෙරෙව්වා. ඊට පස්සේ තමයි මට සීතල ටිකක් අඩු වුනේ. කම්මුතු යකෝ ගුණේ අයියා වෙලේ යට නැදලා ඉන්නේ. මොනවද මේ කියන්නේ? ඔය කරුවල ඔක වෙනවා මට. බංගට කොච්චර කියනවද බං මම යන්න ඉස්සෙල්ලා මොන හරි අඩුපාඩු තියෙනවා නම් කියන්න කියලා. කයි පොලේ යන කාලේ නම මහ වණතරයා. ඔක කොහොමද යටලා අදින එක නෙමෙයි බොල. දෙයිනේ ගුණේ අයියා එතකොට සාරම කියලා නම් ගිහින් තියෙන්නේ මගේ නෙක්ස්ට් එකනේ.